අද මේ මාසේ 27 වෙනිදා. ඉතින් වෙනදා වගේම උදෑසනින් ඇහැරිලා ඔන්න උදේම මම කිරිබත් ටිකක් තමයි සූදානම් කළේ. අද ලොකු පුතාලා දෙන්නටම ඉස්කෝලේ සිල් වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් ලොකු පුතාට උදෑසන දානය වෙනුවෙන් කිරිබත් තමයි අරගෙන එන්න කියලා තිබුණේ. ඉතින් මම උදේම නැගිටලා ඔන්න ඔය විදිහට කිරිබත් ටිකක් සූදානම් කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් අපේ මල්ලි බබාට නම් සිල් සමාදන් වෙන්න තිබුණේ ගිය සඳුදා. ඉතින් ඒ සඳුදා දවසේ එයාගේ වැඩ කටයුතු ටික ඉවර වුණු නිසා අද ඉතින් ඔන්න ලොකු පුතාලා දෙන්නගේ මේ වැඩ කටයුතු වලට තමයි මම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අදත් වෙනදා වගේම ටිකක් වැඩ වැඩි දවසක් මට නම් ඔන්න දැන් මේ වෙනකොට ඉතින් පුතාලත් ලෑස්ති වෙලා ඉන්නේ. ලොකු පුතායි අපේ මල්ලි බබයි හස්බන්ඩ් එක්ක තමයි යවන්නේ. ඉතින් විනෝව නම් මම තමයි එක්කගෙන යන්නේ. ඉතින් විනෝව එක්කගෙන යන්න තියෙන්නේ පන්සලකට. එයාලා පන්සලේ තමයි සිල් සමාදන් වෙන්නේ. ලොකු පුතාලා නම් පුරුදු විදිහට ඉස්කෝලෙම තමයි. ඉතින් හස්බන්ඩ් එක්ක ලොකු පුතයි චූටි පුතයි යවලා මමත් විනෝව අරගෙන යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඔය විදිහට ඉතින් විනෝවත් මම පන්සලට ගිහින් දාලා ඇවිල්ලා ඉක්මනින්ම මගේ උදෑසන කෑම වේල ගන්න තමයි හදන්නේ. ඉතින් කිරිබත් තමයි අද උදේට මම හදාගත්තේ. දැන් ඉතින් ඉක්මනට කෑම ටික කාලා මට තියෙනවා ගොඩාක් වැඩ කරන්න අදත් වෙනදා වගේම. අදත් ඉතින් ගොඩාක් දුරට ගෙදර ඉන්න වෙන්නේ නැහැ. පුතාලා තුන්දෙනාගේ වැඩවලට එහෙට මෙහෙට යන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම ඉතින් ඒගොල්ලන්ගේ සීල සමාදාන වැඩසටහන වෙනුවෙන් බාරගත් වැඩ කොටසකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් ඉස්සරහට කරන්න ඕනේ. ඉතින් ඊටත් කලින් මම ඔන්න ඉක්මනින්ම ගේ චුට්ටක් අස් කරලා අතුගා ගන්න තමයි හදන්නේ. ඉතින් කලින් දවසේ කරන්න තිබුණු වැඩවලින් රෙදි නවන එක මට කරගන්න බැරි වුණා. ඒ නිසා ඔන්න ඉක්මනටම රෙදි ටිකත් නවලා කරලා ගේ චුට්ටක් අතුගාලා දාන්න තමයි හදන්නේ. ඉතින් මේ ගෙවන දවස් ගොඩාක් කාර්යබහුලයි. ඇත්තටම මේ සතිය ගැන කතා කළොත් පුදුම විදිහේ වැඩ ගොඩක් මට තනියම කරගන්න සිද්ධ වුණු සතියක් තමයි. ඒ වුණාට ඉතින් හිතේ කොනකවත් ඒක අමාරුයි කියලා හිතුන්නේ නැහැ. මොකද හැමදේම කරේ මගේ පුංචි පැටවු තුන්දෙනා වෙනුවෙන්. ඉතින් එයාලගේ වැඩ කටයුතු තමයි මේ දවස්වල ගොඩාක්ම තිබුණේ. ඉතින් වෙසක් පොයට සිල් සමාදන් වෙන වැඩ, ඒ වගේම වෙසක් කූඩු හිම හදාගෙන යන්න තිබුණා. ඉතින් ඔය වගේ ගොඩාක් වැඩ එක්ක ඒ වගේම එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු ඔවත් එක්ක තමයි මේ සතියේ ඉතින් ගෙවා ගත්තේ. ඒ වුණාට ඉතින් මේ සතියත් සම්පූර්ණයෙන්ම මට හිතපු විදිහටම වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිට ගොඩාක් වෙලාවට මේ වගේ වැඩ ගොඩක් කරද්දී හිතෙනවනේ ගොඩක් මහන්සි. ඒ වගේ හිතෙනවනේ. ඉතින් මට එහෙම හිතෙන්නේ නැහැ. මොකද මම ගොඩක් ආසාවෙන් කරන්නේ. මොකද මම දන්නවා මේ දේවල් මේ විදිහට කාර්යබහුල වෙලා කරන්න තියෙන්නේ මට මේ කාලේ විතරයි. එයාලා ඉතින් චුට්ට ලොකු වෙනකොට ඒගොල්ලන්ගේ කටයුතු ඒගොල්ලෝ හැමදේම තනියම කරගන්න කාලයක් එනකොට මට සම්පූර්ණ නිදහසක් ලැබෙන බව මම දන්නවා. ඉතින් ඒක නිසාම මේ ගෙවෙන කාලේ ඉතින් එයාලා වෙනුවෙන්ම කැප කරන්න මම නම් ගොඩාක් ආසයි. ඉතින් ඒක නිසා චුට්ටක්වත් අමාරුයි අපහසුයි කියලා හිතන්නේ නැතුව එක හුස්මට හරි වැඩ කරන්න මට පුළුවන්. එයාලගේ සතුට ගැන හිතුවාම ඔන්න ඔය විදිහට ඉතින් ගේත් අතු ගාන ගමන් තමයි දැන් මම ඉන්නේ. ඉතින් මං ඔන්න ඔයාලත් එක්ක බෙදාගත්තා කලින් දවසක වැඩ ගොඩක් තියෙනකොට ඒ දේවල් හරි විදිහට කළමනාකරණය කරගෙන සාර්ථක දවසක් ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් හැම දවසකම මගේ ඔන්න ඔය ඒ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදාගත්තු කරුණු කාරණා ටික එක්ක තමයි මගේ දවස මං ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් එතකොට අමාරු නැහැ.
පිළිවෙලට වැඩ ටික කරගත්තම හැමදේම ලේසි. ඉතින් ඔන්න ඔය විදිහට ගේ අතු ගාන අතරේ ටයිප් සෙටින් ජොබ් එකෙත් පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටිකත් ඉතින් එහෙන් මෙහෙන් කරන ගමන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඇත්තටම ඉතින් මේ මැයි මාසේ මට ගොඩාක් ටයිප් සෙටින් වැඩ ආපු මාසයක්. ඉතින් සමහර දේවල් කරගන්නත් බැරි වුණා. ඉතින් දැන් වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තියෙන්නේ. මොකද මේ ගෙවුණු සතිය ඒ කියන්නේ වෙසක් පොහොය යෙදිලා තිබුණු සතිය ගොඩාක් කාර්යබහුල වුණා මම බබාලගේ වැඩත් එක්ක ගොඩක්ම. ඉතින් ගෙදර ඉන්න වෙලාව අඩු වුණාම අර ටයිප් සෙටින් ජොබ් එකේ වැඩවලට කාලය ඉතුරු වෙන්නේ නැහැ. හරි අමාරුයි කරගන්න. ඒ වුණාට ඉතින් පුළුවන් විදිහට ඒවත් කරගත්තා. ඉතින් මේ මාසේ වැඩවලින් තව ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා ඉස්සරහට කරන්න. ඉතින් පුළුවන් විදිහට හැමදේම කිසි කලබලයක් නැතුව පසුතැවීමක් නැතුව කරගෙන යනවා. මොකද අපි පසුතැවුනොත් කලකිරුණොත් ඉතින් අපිට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. හැමදේම හැම වෙලාවෙම 100% සාර්ථකව කරන්න බැහැනේ. ඉතින් පුළුවන් දේවල් අවශ්‍යම දේවල් දවසේ කරන්න ඕනම දේවල් ටික කරලා අනිත් දේවල් ඉතින් ඉස්සරහ දවස්වලට ටික ටික බෙදාගෙන කරගන්න එක තමයි මම කොහොමත් කරන්නේ. ඒ විදිහට ඉතින් ගේත් අතු ගාලා අස් කරලා ටයිප් කරපු ඩොකියුමන්ට් වගේක් තිබුණා. ඒ ටිකත් යවලා ඉවර වෙලා මම ඉක්මනට කිචන් එකට ආවේ. අද විනු බබාගේ සිල් සමාදන් වැඩසටහනේ දවල් දාණයට මම පරිප්පු උයලා දෙන්න බාරගත්තා. ඉතින් ඒක උයා ගන්න තමයි. ඉතින් ඊයේ රෑ මම ඒකට අවශ්‍ය පොල් ගාලා ඒ වගේම අවශ්‍ය කරන ලූණු, රම්පේ, කරපිංචා, ඕමිරිස් වගේ දේවල් සෝදලා එහෙම තියාගත්තේ. දැන් ඔන්න ඒ ටික ඔක්කොම කපලා කරලා ගත්තා. දැන් මේ පොල් ටික මම බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් කොහොම හරි ඔන්න උයන්න බලනකොට ඒක උයන්න තරම් ලොකු භාජනයක් මං ගාව තිබුණ නැහැ. පරිප්පු කිලෝ 1.5කට වඩා මම ඉව්වා. ඉතින් කොහොම හරි දැන් එක වැඩේ දෙක වෙලා තියෙන්නේ. භාජන දෙකක තමයි කොහොම හරි උයන්න උනේ මට. ඉතින් ඒකත් හොඳයි. මොකද මීට වඩා ලොකු භාජනයක් වුණා නම් මට ගෑස් ලිපේ උයන්න වෙන්නේත් නැහැ. එහෙනම් ඉතින් දර ලිපකුත් පත්තු කරගන්න වෙනවා. කොහොම හරි ඉතින් මම ඔන්න ඔය විදිහට භාජන දෙකේ පරිප්පු එකත් උයාගත්තා. ඉතින් 10 වෙනකොට මේක අරගෙන යන්න ඕනේ. හරියටම 9:00 වගේ වෙද්දි ওই විදිහට මම ඒක උයලා ඉවර කරගත්තා. හරියටම 10 වෙනකොට ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන මමත් පන්සලට යන්න රෙඩි වුණා. දැන් මේක පන්සලට දීලා ආපහු ලොකු පුතා සිල් අරගෙන ඉන්නේ ඉස්කෝලෙමයි. ඉතින් එතෙන්ටත් මම යන්න ඕනේ. ඉතින් ඔය හැම දෙයකටම යන්න පිටත් වෙන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඉතින් මම මේ බාරගත්තු දේවල් හස්බන්ඩ් දන්නෙත් නැති තරම්. මොකද එයාට මේ දේවල් හොයලා බලන්න පුංචි හරි වෙලාවක් දැන් නැහැ. මොකද අගෝස්තු මාසයේ උසස් පෙළ දරුවන් විභාගයට මුහුණ දෙන නිසා ඒ දරුවන්ට වැඩිපුර අධ්‍යාපනය දෙන්න ඕන නිසා එයා මේ මාස ටිකේ මාර විදිහට වෙහෙසෙනවා. ඉතින් ඒවට යනවා එනවා. ඒ හින්දා කාලයක් නැහැ එයාට මේ කිසිම දෙයක් හොයලා බලන්න. ඉතින් මම මොනවත් කියන්නෙත් නැහැ. ඉතින් එයා ආවහම රැට නින්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ ඇවිල්ලා එයා නිදහසේ කාලය ගත කරනවා. ඉතින් ගෙදර තියෙන කිසිම දෙයක් වගකීම් මං එයාගේ ඔළුවට දෙන්නේ නැහැ. මොකද ඒක එයාට කරදරයක් වෙන්න පුළුවන්. එයා මහන්සි වෙලා ඉන්න නිසා. ඉතින් මට පුළුවන් විදියට මං හැමදේම කරගන්නවා. ඔන්න ඉතින් මම දැන් ලොකු පුතාගේ ඉස්කෝලේට ආවා. ඉතින් වෙනදට නම් හරිම සද්දේ මේ ඉස්කෝලේ ඇතුළට යනකොට. මොකද ඉතින් පුතා ළමනේ ඉන්නේ. එහෙ මෙහෙ දඟලනවා, කෑ ගහනවා. හරිම සද්දයක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් අද නම් පන්සලකට ආවා වගේ තමයි. හරිම මේ නිශ්ශබ්දයි, කිසිම සද්දයක් නැහැ. හරිම මේ ලස්සනයි වටපිටාවත්. ඉතින් පුතාලා ඉද්දිත් හරි ලස්සනයි. ඒ වුණාට අද වෙනස්ම විදිහක් තමයි ඉස්කෝලේ තිබුණේ.
ඉතින් කොහොම හරි ලොකු බබාට මම යෝගට් වගේක් දෙන්න බාර අරගෙන තිබුණා. ඒකත් අරගෙන ආවා මම ඇවිල්ලා දානමාන වැඩ කටයුතු වලටත් ටිකක් උදව් කරා. ඊටත් පස්සේ ඉතින් චූටි පුතා 11 ඇරුණේ. එයාවත් අරගෙන ආපහු විනුව ගන්න ගියා. එයා 12 ඉවරුනේ. ඉතින් ඒ දෙන්නවත් අරගෙන ආපහු ලොකු පුතාව 1:00ටත් අරගෙන ගෙදර ආවා මම. ඊට පස්සේ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් කොහොම හරි වතුර ඉවර වෙලා තිබුණේ. මට මතක් වුණේ නැහැ. ඉතින් හස්බන්ඩ් ඉන්න වෙලාවේ ඒක ගෙන්න ගන්නත්. මොකද මේ දවස්වල ගොඩක් වැඩ එක්කනේ. ඉතින් සමහර පුංචි දේවල් මගහැරෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඉක්මනට ගිහින් වතුර එකකුත් අරගෙන ආවා. ඒ ඇවිල්ලා තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් උදේ පරිප්පු ඒ වගේ දේවල් උයපු භාජන, එතකොට පන්සලට ගෙනියපු භාජන එහෙම ඔක්කොම හොදන්න තිබුණා. ඉතින් ඒ ටිකත් ඔන්න ඔය විදිහට ඉක්මනින් සෝදගත්තා. ඊට පස්සේ ඉතින් අපි 4 දෙනාට බොන්න කිරි එකක් සූදානම් කරා හවස. ඉතින් කන්න හදන්න මොනවත් මට හිතුන්නේ නැහැ. ගොඩාක් මහන්සියිනේ අද. ඒ නිසා බිස්කට් ටිකක් එක්ක බබාලට කිරි එකක් දුන්නා. ඊටත් පස්සේ ඉතින් මගේ ගුරුලේත්තුවට වතුර ටික පුරව ගන්න ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඉතින් මේකට වතුර දැම්මහම මේ හරිම රසයි වතුර. ඒ වගේම අර මේ කූල් කරන්න ඕනෙත් නැහැ. ඉතින් බබාලටත් අර නිතරම අවුවේ ගිහින් ඇවිල්ලා එකපාරට කූල් කරපු වතුර එහෙම බොන්නත් හොඳ නෑනේ. ඒ නිසා මේකේ දාලා තියලා බොනකොට හරිම සීතලක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔන්න ඒකට වතුර ටිකක් දැම්මා. මොකද මට ඒක ගුරුලේත්තුවට දාගන්න බැහැ බෝතලේම. ඒකට ඉතින් හස්බන්ඩ්ම ඉන්න ඕනේ. දැනට මම වතුර ටිකක් ওই විදිහට දාගත්තා. ඊටත් පස්සේ ඔයාලා මේ දකින්නේ මම රෑ කෑම වේල සූදානම් කරන විදිහ තමයි. අද ඉතින් ලන්ච් එකට කියලා මොනවත්ම හැදුවේ නැහැ මම. මොකද ලොකු බබාත් ඉතින් ඉස්කෝලෙන් කෑම අරගෙන තිබුණේ. විනු බබාත් එහෙමයි. ඉතින් විනු බබාව ගන්න ගියාම මේ එතන හිටපු අම්මලා මට වෙනම කෑම එකක් තියලා තිබ්බා. ඉතින් මම ඒක චූටි පුතාට කැව්වා. ඊට පස්සේ ලොකු බබාගේ ඉස්කෝලෙනුත් දානේ බෙදන්න ගියාට පස්සේ ඉතුරුණු කෑම ටීචර්ස්ලා අපිට අරන් යන්න කිව්වා. ඉතින් මම නම් ගොඩක් ගෙනාවේ නැහැ. මට කන්න වගේ චුට්ටක් අරගෙන ආවා. ඉතින් ඒක තමයි දවල්ට කෑවේ. ඒ නිසා අද ඉතින් දවල්ට කෑම මොනවත් හැදුවේ නැහැ. ඉතින් මම රෑට මොනවා හරි උයන්න ඕනි කියලා හිතුවා. මොකද මේ උදේ අර පරිප්පු එකට හදපු පොල් කිරි එහෙමත් ගොඩක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් මම පොල් කිරි හදලා තියාගෙන පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක හොඳ නැහැ කියලා අහලා තියෙනවා මම. මොකද්ද කියලා හේතුව නම් මම දන්නේ නැහැ හරියටම. ඉතින් ඒ නිසා තියෙන පොල් කිරි ටික ඔක්කොම පාවිච්චි කරලා මම කැකිරි මාළුවක් උයා ගන්න හදන්නේ. ඒත් එක්කම කරවල හොද්දක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ගෙදර අපේ බබාලා හරිම ආසයි මේ විදිහට කරවල හොදි හදලා කන්න. ඉතින් මේක හරිම රසයි. මේක විතරක්ම ඇති බත් කන්නත්. ඉතින් මේකට මම අර කිරට උයන හැමදේම දාලා 3-5 නම් දාන්නේ නැහැ. 3-5 දාන්න නැතුව තමයි උයාගන්නේ. ඉතින් ඒ උයලා ගත්තාම හරිම රසයි. ওই විදිහට තමයි ඉතින් මම මේ කරවල හොද්ද හදන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න 3-5 දාන්නේ නැතුව හරිම රසයි මේක. තක්කාලි ටිකක් එහෙම එකතු කරලා උයාගත්තම ගොඩාක් රස කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් උයලා ඉවර වෙලා චුට්ටක් නිවෙන්න ඇරලා දෙහි බෑයක විතර දෙහි චුට්ටකුත් මම එකතු කරගන්නවා. එතකොට ඉතින් මේ කරවල හොද්දේ රස තවත් වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කැකිරි වෑංජනේ නම් මම ටිකක් හිඳෙන්න තමයි හදන්නේ. කරවල හොද්දට නම් හොදි ගතිය ටිකක් තියලා ගත්තා. බබාලා ඒ හොදි කන්න ආසයි. සාමාන්‍යයෙන් අපේ ගෙදර හොදි කනවා අඩුයි. ඒ වුණාට මෙන්න මේ කරවල හොද්ද හදපු දවසට නම් මදිත් වෙනවා. ඒ තරම්ම ආසයි අපේ බබාලා එහෙම. ඉතින් මම මේකටම කැකුළු හාල් ටිකක් තමයි තියාගත්තේ. එතකොට මේකේ රස තවත් වැඩි කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ රෑ කෑම වේල සූදානම් වුණේ. දැන් ඉතින් උණු උණුවේම කන්න තමයි හදන්නේ.
ඉතින් ගොඩාක් වෙහෙසකාරී දවසක් ඒ වුණාට දවස අවසානයේ හැමදේම මතක් කරලා බලද්දී ගොඩාක් සතුටු හිතෙනවා. මොකද හැමදේම කරේ මගේ පුංචි පැටව තුන්දෙනා වෙනුවෙන්. මං අද දවස ගොඩාක් මහන්සි වුණේ ඒ තුන්දෙනා වෙනුවෙන්. ඉතින් ඒගොල්ලොත් අද දවස හරියට සාර්ථකව සතුටින් ගත කරලා තිබුණා. ඉතින් එයාලගේ සතුට දැක්කම මගේ වෙහෙස ඔක්කොම නැතුව යනවා. ඉතින් මං හැම වෙලාවෙම කියනවා වගේ මට දැනෙන කම්මැලිකම් වෙහෙස මේ හැමදේම නැති කරගන්නේ මම අම්මා කෙනෙක්. මගේ පුංචි පැටව තුන්දෙනාගේ දවස ලස්සන කරන්න නම් මං ගොඩක් වෙහෙස වෙන්න ඕනේ කියන සිතුවිල්ලත් එක්කමයි. ඉතින් ඒ සිතුවිල්ල තියනකම් මට මං හිතනවා මං විශ්වාස කරනවා කම්මැලිකමක් මහන්සියක් නොදැනේවි කියලා. ඉතින් මහන්සිය කියන්නේ කායිකව දැනෙන වෙහෙසට. ඕක ඉතින් චුට්ටක් රිලැක්ස් වුණාම ඒක හරියනවා. ඉතින් හිතට ගන්න හොඳ නෑ ඔය කිසිම දෙයක්. හැම දෙයකටම ඉතින් ඔය විදිහට තමයි අද දවසේ මම මුහුණ දුන්නේ. එහෙනම් ඉතින් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.